මම දැන් හදන්නේ එකපාරට අයිටම් ප්‍රයිස් ලිස්ට් එකේ තියෙන අයිටම් ටික ඇඩ් කරගන්න. මේකට මම ගන්නේ Onyx කියන මේ බ්‍රෑන්ඩ් එකේ මේ ලයිට් ට්‍රක් රේන්ජ් එක ඇඩ් කරලා දාමු. මේක ප්‍රයිස් ලිස්ට් එක අරගෙන මේකෙත් අංක ටික දාගත්තා නම් මට ලේසි. මේ කියන්නේ මේ පොඩ්ඩක් තියෙන හින්දා නම් ලොකු අවුලක් නැහැ. උනට ගොඩක් තියෙන පේලියට තියෙන තැනක් වගේ වුණොත් මේ වගේ තැනක අමාරුයි මේ රූල් මාරු වෙන හින්දා අංක ටිකක් දාගමු. මේකේ ටෙක්ස්ට් වලට අරගෙන මෙතන අයිටම් තියෙනවා 1 2 3 4 5ක් මම අංක 5ක් දාගන්නවා. 5ක් දාගෙන මේකේ රූල් ටික ගැලපෙන විදියට පොඩ්ඩක් අඩු කරගෙන මේක මම පැත්තකින් හරි print out එකක් හරි දාගන්නවා. ඊට පස්සේ home එකට ගිහිල්ලා item and service වලට ගිහිල්ලා item වලට ගිහිල්ලා add edit multiple items ගන්නවා. ඊට පස්සේ මේකෙත් මම inventory part එකක් දාන්නේ. inventory part select කරලා ඊට පස්සේ මේකේ all inventory parts ම දාලා සේරම තියෙන හින්දා මම මේකේ නම ගහ ගන්නවා ONYX. එතන මේක එකක්වත් නැතු ඇඩ් කරලා නැති හින්දා ඇත්තේ නෑ ඒක. මේ නෑ කියලා පෙන්නනවා. ඊට පස්සේ අපි item ටික ඇඩ් කරගමු. අපි අර format එකට දාගමු. 155 12 165 13 185 14 195 14 195 15. ඊට පස්සේ මේකේ නම capital දාගමු. Onyx API. ඊට පස්සේ මේකේ cut රටාව ny.5. මේකේ Chinese ඉඳ Chinese කියලා දාමු ඉඳ තියෙන හින්දා. ඊට පස්සේ මේ ටිකටම ওই ටිකම තමයි එන්නේ. ඊට පස්සේ මේ cut රටාව 65 13 වෙනස් වෙනවා. ඒක වෙනස් කරගමු 6. ඊට පස්සේ manufacturer part number එකටත් ඒකමයි. මේ control C control V ගහන්නේ copy paste. ඊට පස්සේ මේක category වලට කලින් add කරලා තියෙන හින්දා මම ඊවම දානවා 155 12. ඊට පස්සේ 165 65 ඊට පස්සේ purchase description වලට දානකොට මේක අයිම ප්‍රයිස් අප්ඩේට් වෙනකොට ඇඩ් කරගන්න ලේසි වෙන්න මම මෙතනට දාගන්නවා බ්‍රෑන්ඩ් නේම් එක. ඊට පස්සේ මේක ලයිට් ට්‍රක් වෑන් රේන්ජ් එකකින් හින්දා ලයිට් ට්‍රක් රේඩියල් කියලා දාගන්නවා. ඊට පස්සේ ලිස්ට් එකේ පළවෙනියට තියෙච්ච හින්දා එක කියලා දාගත්තා. නැත්තම් මේක හොයන්න හම්බෙන්නේ නැහැ මේ අයිටම් වැඩි වුණාම. ඒක කොපි කරගෙන එහෙම හදා ගන්නවා.
හොඳට මේ ලිස්ට් එකේ තියෙන පිළිවෙලත් හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ආයෙමත් අර ටිකම අර ලස්සනට මේ 155R12 8PR brand name එක ඊට පස්සේ මේකේ අර cut රටාව ඊට පස්සේ made in China නිසා China කියලා දාගන්න. මේ ටිකත් copy කරගෙන එතකොට මේක මේක 6 වුණා. අනිත් ඒවා එහෙමමයි. මේ රූල් ටික කෙලින් දාගත්තාම මොන හරි වෙනසක් තිබ්බොත් පේනවා. ඒකින්ද ඊට පස්සේ එහෙම දාගෙන මේ ටිකටත් මේ සේල්ස් ඩිස්ක්‍රිප්ෂන් වලට අර ටික දාගන්න. ඒ ටික තමයි බිලේ print වෙන්නේ. මේකත් copy paste කරලා දාගන්න. ඊට පස්සේ මගේ price එකත් update කරන්න. dealer price එක 16190යි. මේකේ 19යි 950යි. 26410යි. 28800යි. 31740යි. ඊට පස්සේ ඒකටම මොනවද දාගන්නවා. නැත්නම් copy paste කරගන්න පුළුවන්. මේකේ හම්බ වෙන ගානේ ඩිස්කවුන්ට් එකක් හම්බ වෙන්නේ. ඒකින්ද මේකේ ඩිස්කවුන්ට් එන විදිය පස්සේ බලමු. ඊට පස්සේ දැන් මේකේ කලින් ඇඩ් කරලා නැති හින්දා මේ account තුන මේකේ ඇඩ් කරගමු. ඒ ටිකත් මේකේ add new ගිහිල්ලා cost of goods sold account එකක් මේ ඇඩ් කරන්න හදන්නේ. ඉස්සෙල්ලාම tire brand එකේ නම දාලා Onyx cost of goods sold කියලා දාගමු. ඒතකොට lazy අපිට හොයාගන්න. මේක wheels එකෙන් ගෙන්නන එකක් හින්දා wheels එක කලින් ඇඩ් කරලා තියෙන්නේ. ඒකෙන්ද wheels tire cost of goods sold වලට තමයි මම මේක ඇඩ් කරගන්නේ. මේක මම copy කරගන්න lazy වෙන්න. ඊට පස්සේ save and close ගිහිල්ලා ඊට පස්සේ ආයිමත් income account එකටත් ඒ විදිහටම උඩට ගිහිල්ලා add new දානවා. ඊට පස්සේ ඒකත් income මේක income කියලා වෙනස් කරගන්නවා. ඊට පස්සේ මේකත් wheels income කියලා ඇති. wheels company නිසා මේක දාගත්තා. ඊට පස්සේ asset account එකටත් දාගමු add new. මේකත් OCA තමයි මේකේ lazy නම දාන්නේ. ඒකත් sub account කරමු මේ wheels item කියන එකට. ඊට පස්සේ මේ තුනටමත් එන්න ඕන නිසා මේකේ ඔයාලට පේනවද දන්නේ මෙන්න මේක copy
කරලා දාගන්නවා අනිත් ටිකටත්. හරි ඊට පස්සේ අනිත් account එකටත් income account එකත් ඒ වගේමයි. ඊට පස්සේ asset account එකත් ඒ වගේමයි. අපි නිකමට මේකට 10% ඩිස්කවුන්ට් එක හම්බ වෙනවා කියලා හිතලා දාමු. එතකොට එහෙම වුණාම කරන්නේ මේක දැන් 10% ඩිස්කවුන්ට් කියන්නේ 100න් 10ක් අඩු වෙනවනේ. එතකොට 90යි. එතකොට අපි මේක කරන්නේ වැඩි කරා 0.9න්. මේක වැඩි කරා 0.9න්. මේකත් වැඩි කරා 0.9න්. වැඩි කරන 0.9න්. වැඩි කරා 0.9න්. ඊට පස්සේ උන සෙලින් ප්‍රයිස් එකත් 16190 16200 කරන්න. ඊට පස්සේ 19950 කරන්න පුළුවන්. 26100 26410 26500 කරන්න පුළුවන්. ඊට පස්සේ 28800 එහෙම තියෙන්න අරමු. ඊට පස්සේ 31740 කියන්නේ 31800. ඊට පස්සේ මෙතන පෙන්නනවා මේ මාජින් එක කොච්චරද කියන එක. ඊට පස්සේ ඒ ටික ඇඩ් කරා තව ඇඩ් කරනවා නම් ඇඩ් කරගෙන යන්න පුළුවන්. අපි මේක සේව් කරමු. දැන් item 5යි 5 සේව් වුණා.